ඒතකොට ට්‍රේ එකක හතුරන්න ට්‍රේ එකක් නැත්නම් ඔයාලට මේ ලී වලින් හදපු කටින් බෝඩ් එකකුණත් මේක අතුර ගන්න පුළුවන්. ඊටම සරලම විදිහට මේ වගේ දේවල් හදන හැටි තමයි මම කියලා දෙන්නේ. ගෙදරින් හැමෝගම මේ අයිටම් නෑනේ ඔයාලා ගාව. මේ අයිටම්ස් නෑනේ ඔයාලා ගාව. හරි යාළුවනේ අද මම හදන්නේ අවුරුදු කෑම જાතියක්. මේකට ඕන වෙනවා මෙන්න මේ විදිහේ ඒවල් ටික. මේක මිල්ක් මේඩ් එකේ මිල්ක් ටොෆි කියන එක තමයි අපි ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඕන වෙනවා වැනිලා ටිකක්. ඊට පස්සේ සීනි. ඊට පස්සේ අපිට බටර්. ඊට පස්සේ පිරිසිදු ජලය. ඊට පස්සේ මේ වගේ ට්‍රේ එකකුයි පෑන් එකකුයි ඕනේ. මුලින්ම අපි කරන්නේ මේ අපි ගත්ත ට්‍රේ එකේ හොඳට බටර් අතුරු ගන්න ඕනේ. ලේ එකක් විදියට. සම්පූර්ණයෙන්ම බටර් අතුරු ගන්න ඕනේ. එක තැනක්වත් අතුරු ගන්න නැති වෙන්න බෑ. හැමතැනම අනිවාර්යෙන් කන්ටිනියස්ලි අතුරු ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඔයගා බටර් නැත්නම් ඇස්ට්‍රා වුණත් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ ටින් කිරි ටික. මිල්ක් මේඩ් ටික අරගෙන මේ වගේ නන් ස්ටික් භාජනයකට දාගන්න. නන් ස්ටික් භාජනයකට දාලා තමයි හරිම ලේසි මේ වැඩේ කරන්න. නන් ස්ටික් භාජනයක් නැත්නම් ඔයාගාව මොන හරි භාජනයකට දාගන්න. ඊට පස්සේ මේ ටින් කිරි තියෙන ටින් එක තියෙනවනේ. ඒ ටින් එකට අර පිරිසිදු ජලය අපි ගත්ත එක දාගන්න ඕනේ. සාමාන්‍ය ටින් එකෙන් භාගයකට වැඩි වුණාට කමක් නැහැ. සමහරවල් ටින් එක සම්පූර්ණයෙන් පිරෙන්න වතුර දාලා වටේ ගෑවිලා තියෙන ටික දිය කරලා මේ මික්සරයකට පෑන් එකට දානවා. මම නම් ගත්තේ සාමාන්‍යයෙන් 4න් 3ක් විතර වගේ තමයි වතුර පිරෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට හොඳට ඒ කිරි ටිකක් දිය කරලා මේ මික්සරයකට දාලා අපි මේ ටික පොඩ්ඩක් පත්තක් අරගෙන මික්ස් කරගන්නවා. පත්ත කියන්නේ මෙන්න මේකට. දන්නවනේ ඉතින් ඔයාලා නේද? ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වැඩේට සීනි ග්‍රෑම් 150ක් විතර. මේ ටින් කිරි ටින් එකට සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 300 250 ඒ වගේ ප්‍රමාණ වලින් කට්ටිය ගන්නවා. මම නම් ගත්තේ සීනි ග්‍රෑම් 150ක් විතර තමයි ගත්තේ. මේ මොකද මේ සීනි කනවත් වැඩිනේ. සමහර ලාවට පදම වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මෙහෙම අඩු කරා කියලා. හැබැයි රස තියෙනවා ඒ විදිහට. මෙන්න මේ විදිහට සීනි ටික හොඳට මිල්ක් මේඩ් කිරි වල හොඳට මික්ස් කරගෙන අපි මේ කුක එකේ දාලා පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් අඩු ගින්දරේ තමයි මේක ඇලි ගන්න ඕනේ. දැන් මේ අපි පටන් අරගෙන විනාඩි 7කට විතර පස්සේ මේ දැන් ටික මේ ද්‍රාවණයේ ඝනකම් වේගෙන එනවා. අපි ඔහම තව ටිකක් මේක හොඳට හැඳි ගමුකෝ. මේ හරියටම හදන්න පටන් ගන්න විනාඩි 10කින් ඔයාලට පේනවා ඇති දැන් මේක බබුලු දාගෙන හොඳට උතුරාගෙන එනවා කියලා. මේක නොකඩවම දිගටම අපි හැඳි ගන්න ඕනේ. හැඳි ගන්නක නවත්තන්න එපා. ඔයාලට මේකට දාන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කලින්ම ළඟට සූදානම් කරගන්න නැත්නම් මේක උතුරලා යයි. ඉඩ තියෙන භාජනයක් ගන්නත් ඕනේ නැත්නම් උතුරගෙන එනවා. අපි දැන් මේකට වැනිලා ටිකත් එකතු කරගන්න ඕනේ. වැනිලා ටිකත් එකතු කරගමු විනාඩි 10කට පස්සේ. අත ඉක්මන් කරලා හොඳට හැඳි ගන්න ඕනේ. එහෙම නැතුනොත් උතුරලා අහකටම යනවා. මද ගින්දරේම තමයි මේක මේ හදලා ඉවරනකම් අපි කුක එකේ තියාගන්න ඕනේ. වැඩි ගින්දරේ තියාගන්න එපා. එතකොට හරි පදමට එන්නේ නැහැ. දැන් ඔයාලට පේනවාද මේක පාට හැම ලස්සනට දුඹුරු පාට වේගෙන එනවා කියලා. මේ විදිහටම අපි දෙකටම අත ඉක්මන් කරමින් හොඳට හැඳි ගන්න ඕනේ. උතුරලා යන්න දෙන්න එපා භාජනය පිටතට. එහෙම ගියොත් එහෙම හරියන්නේ නැහැ. සවුත් වෙන්නේ කුක එකත් සවුත් වෙනවා. අපේ මිශ්‍රණයේ තියෙන ප්‍රමාණයත් වෙනස් වෙනවනේ. මදි වෙනවා අඩු වෙනවා හදා ගන්න. එතකොට මෙහෙම කූර්ගාණයෙන් වෙන්නට උතුරලා යන්නේ නැහැ. අහකට නැත්තම් උතුරන්න දීලා ඔහම අපි තිබ්බොත් එහෙනම් මේක ඉතිරිලා කිරි උතුරනවා වගේ අහකට බැක් කරනවා. හරි දැන් අපි හදන්න පටන් අරන් විනාඩි 20කට කිට්ටුයි. දැන් මේ විදිහට මේක උතුරාගෙන ආවනේ. දැන් ටිකක් ඝනකම් වෙගෙන අපි මේකට දැන් බටර් මේසේ හැඳි 3ක් විතර දා ගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වටේ ගෑවිලා තියෙනම ඔක්කොම එක ගුලියකට හැදෙනවා. පදමර ගානට රත් වුණාන් පස්සේ ඉතින් මේ ඔක්කොම එකතු කරලා තමයි මේ අපි කිරි රොබි ටික හදන්න ට්‍රේ එකට අතුරන්නේ. ඒ හින්දා බය වෙන්න එපා. වටේ ගෑවිච්ච ටික නිකම්ම එකතු වෙනවා ගුලියට. හැඳි ගාද්දි මේක පුළුවන් තරම් රවුමට එක පැත්තකට හැඳි ගන්න. මෙහෙම හැඳි ගන්නකම් මෙහෙම අනිත් පැත්තට මෙහෙමවත් එහෙම හැඳි ගන්න එපා. එකම පැත්තට හැඳි ගන්න. හේතුව මම පස්සේ කියන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්නකෝ හේතුව කියන්න.
හරි දැන් මේ මිශ්‍රණය ටික ටික ඝනකම්ම වේගෙන එන්නේ. මේ විදිහට දිගටම මේක අවසාන වෙනකම්ම හැඳි ගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය විනාඩි පටන් ගත්ත වෙලාවෙ ඉඳන් විනාඩි 30ක් 35ක් විතර යද්දී මිශ්‍රණය හැදිලා ඉවර වෙනවා. ගුලියක් බවට පත් වෙනවා. දැනට විනාඩි 22ක් විතර ගිහින් තියෙන්නේ. අපි ওই විදිහටම තව ටිකක් මේ වැඩේ කරගෙන යමු. මගේ channel එකේ මම කරන්න පුළුවන් තරම් සරලම විදිහට කෑම හදන විදිය. දැන් ඔයාලා ගෙදර මේ වගේ pan එකක් නැත්නම් ඔයාලට වෙන මොකක් හරි භාජනයක් උනක් ගන්න පුළුවන්. අර non stick pan එකක් තිබ්බනම් හරි ලේසි. මේක ඇලෙන්නේ නැහැනේ. non stick නේ. ඊට අමතරව මේ වගේ ලී පත්තක් නැත්නම් ඔයාලට ලී හැන්දක් උනක් ගන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. මගේ channel එකේ මම කරන්න පුළුවන් තරම් සරලම විදිහට කෑම හදන විදිය. දැන් ඔයාලා ගෙදර මේ වගේ pan එකක් නැත්නම් ඔයාලට වෙන මොකක් හරි භාජනයක් උනක් ගන්න පුළුවන්. අර non stick pan එකක් තිබ්බනම් හරි ලේසි. මේක ඇලෙන්නේ නැහැනේ. non stick නේ. ඊට අමතරව මේ වගේ ලී පත්තක් නැත්නම් ඔයාලට ලී හැන්දක් උනක් ගන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. දැන් අපි හදන්න පටන් අරගෙන විනාඩි 25කට වැඩි ගිහින් තියෙන්නේ. මොන දැන් හොඳට මිශ්‍රණය උකු වේගෙන එන්නේ. අපි තවදුරටත් මේක හැඳි ගාගෙන එමු. වාටියක් කරද්දී මේක එකම ගුඩියකට හැරෙනවා. ඒ හැරුණාන් පස්සේ ඉවරයි කියලා හිතන්න එපා. පළවෙනියෙන්ම මේ හදන කෙනෙක් වුණත් ඊටාම සරල විදිහට හදන්න. බය නැතුව මේක මේ විදිහටම හදන්න. ඔයාලා මේ විදිහටම හදා ගන්න පුළුවන්. මමත් හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. ඊට අවුරුදු 10කට කලින් ඉගෙන ගත්තේ. දැන් නම් අම්ම නැහැ. ජීවිතුන් අතරයි. ඉතින් මේ මතකෙන් තමයි තාම මම මේ හදන්නේ. එතකොට මේක අර ගුලියට වගේ හැදුනන් පස්සේ ඔක එක ඕෆ් කරන්න එපා. මොකද තව ඉස්සරහට එක පොඩ්ඩක් තියාගෙන ඉන්න ඕනේ. කලබලයට ඕෆ් කරන්න යන්න එපා. රයිට්. ඔහොම මේ හැඳි ගාමුකෝ අපි තව ටිකක් මේක ඝනකම් වෙනකම්. හරි දැන් ඔන්න අපි ඉන්න අවසාන කිට්ටුම අන්තිම විනාඩි 5 ඉන්නේ. විනාඩි 5න් මේක ෆිනිෂ් කරහැකි ට්‍රේ එකට අතුරලා. ඒ හින්දා අපි චුට්ටක්ම තව මේ විදිහටම කූරු ගන්නනේ පොඩ ඉවසීම තියෙන්න ඕනේ. මනස ඉවසීම නැති කෙනෙක්ට මේක කරන්න බෑ. මොකද විනාඩි 30කට වැඩි කාලයක් මේක එක දිගට එකම තැන හිටගෙන හැඳි ගන්නවා කියන එක කරන්න ටිකක් අමාරු වැඩක්. පොඩ්ඩක් මොබයිල් ෆෝන් එකෙන් පැත්තකින් තියන්න ඉවසන්න. නොටිෆිකේෂන් බලන්න යන්න එපා. හිත සංසුන් කරන්න ඕන වැඩක් මේක. හැබැයි එහෙම කරොත් සුපිරියටම එනවා. ඉතින් ආයේ මේ හදන්නේ වලල්ලා නොදාපුවතකින්නේ. වලල්ලා දාපුවතකින් හදනට වැඩි සුපිරියටම එනවා. ඉතින් ආයේ ඒක දෙකක් නෑ. හදලා බලන්න ගෑ. ගෙදර වලල්ලා දාන්න නැති කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා හදලා බලන්න ගෑ. දැන් වලට පේනව නේද මේ කලයකම ගානට චේන්ජ් එකක් නේ නැහැටි. හරියටම විනාඩි 35යි 40යි යන්න මේක හදලා ඉවරම කරන්න. මේ විදිහට ඇලිලා වගේ එනවන්නේ. තව මදි. තව පොඩ්ඩක් මේක අපි හැඳි ගන්න ඕනේ. මදකින් දෙරේ තමයි කරන්න ඕනේ. ඒකට මතක තියාගන්න. හරි. දැන් අපිට ඔන්න මේක බා ගන්න පුළුවන් එකෙන් අපි දැන් කුකර් එක ඕෆ් කරමු. ලිපෙන් නෝනේ ලිපෙන්. වලට දැන් පේනව නේද මේ මික්සර් එක මේ ගානට ඇවිල්ලා තියෙන පදකට අපි දැන් මේක ගානට ට්‍රේ එකට දාගන්න ඕනේ. නැත්නම් හයි වෙන්න බලනවා. උදාතර ඉක්මනට මේක ට්‍රේ එකට දාගන්න මේ විදිහට. ඊට පස්සේ හයි වෙන කලින් මේක තුනී කරගන්න ඕනේ. අපිට පුළුවන් මේ පත්තෙන්ම තුනී කරගන්න. නැත්නම් බටර් ගාගත්ත කීකින් හරි මේක තුනී කරන්න පුළුවන්. අපි ටිකක් නිමෙන්න තියෙනවා කියලා කෑලි කප ගන්න ඕනේ මේකේ. ඉතින් ඔයාලා බලන්නකො මේ විදිහට ලස්සනට කෑලි කපාගෙන පිරිස් එකේ තියලා අවුරුදු කෑම මේසට ඔයාලා ගෙදරට නමුත් හැමෝටම පිළිගන්නන්න. ඔයත් කෑල්ලක් කාලා තේ එකක් එහෙම බීලා බලන්න කොහොමද රස කියලා. ඉතින් අපි අලුතෙන් ආයේ අලුත් අවුරුදු කෑම වේලකුත් හදන හැටි බලන්න සූදානම් ඉන්න කියලා ආරාධනා කරමින් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.